පොඩි නෑ යා. අඩි 3ක් විතරයි. 3.5ක් විතර. පොඩි කියලා මට නම් අඩි දෙකමාරක් වගේ මට නම් ආරයි. එඩයිය. කවුරු දානවද? ඔව් මෙතන මං යද්දි තොළු දානවා. මට පුතේ කට්ටු කරන් කියලා ඉන්න හදනවා. ඉන්න පුතේ අපි ඉන්න පැත්තට එනවා. හරියද? හරිය. පොඩ්ඩක් දීගෙන. හරියද? කවුරු වෙන්නද? අනායි හරි. අර තියයි කිව්ව මහත්තයා. උන්ට ඒක යනවා. හරි වේගෙන් යනවා යා. ලිය නැත්තම් ගිහිල්ලා රූට් කියලා. ඒක යනවා නේද? කේන් කියන හැබැයි හරි. ඒ කියයි. කේන්දරට බය තියෙන්නේ මේගොල්ලන්ට. ඈ? බයයි දැන් ඉතින් එයා දන්නේ නැහැ යාට මොකද වෙන්න යන්නේ කියලා. ගෑනු සති. ගෑනු සති. යන්නද? ඔව්. උන්ද පොඩි. ඔව් මං කිව්වේ ඒකයි අඩි දෙකකට වඩා අරන් ලොකුයි කියලා. මේ අර ඕතලේ. යාව මනේ. තා බඩුව තියෙන්නේ. එහෙම කියන්නත් බෑ. ඔව් යන්න බෑ. අපේ හරි. බලන්න පෙනේ ලස්සන. මාර ලස්සනයි. දැන් කට්ටිය කියන්නේ ගෑනු සත්තුගේ පෙනේ භාගයයි කියලා තියෙන්නේ. බලන්න කොහේ භාගෙද කියලා තියෙන්නේ. දාගෙනම හරිම ලස්සනයි. ඔව්. මම හිතේ මම මේ මරවල ලස්සනයි. මේ නදාගමු නේ. දාගන්න. මේ බලන්න මෙයාගේ මේ පෙනේ භාගයයි කියලා කියනවනේ මේ ගෑනු සත්තුන්ගේ. බලන්න මොන භාගයද ලස්සනට තියෙන්නේ රවුම් පෙනේ. නෑ හැද යා මම දකින්නකොට මම කිව්වා මාර ලස්සනයි කමෙන්. ඉන්නත් නෙමෙයිද දිගටි. නෑ මේ ගෑනු සත්තු. මේ කානේ හරි කියයි. මීට ලොකු බෝතලයක් ගෑ නේද? නෑ මහත්තයා. නෑ නේ කමන්නේ මම මෙයා අරන් ගිහලා ලොකු මේක දාගන්න. ලොකු එකක් නෑ. අර බැරල් හරියන්නේ නෑනේ. මොකක් කර ගන්නේ මූඩියක් තියෙන එක මොකක් කරි? බැරල් නෑ. පොඩ බලන්න මෙයා නෑ මේ අර බෙහෙත් බැරල්. බෙහෙත් බැරල් බෑ. මේක චුට්ටක් ආව සදාර මං හිතේ අර පොඩි කිව්ව ඉන්න මං අර ගෙච්චර මේ මේකට ගත්තේ නෑ. නෑ අමාරුවක් නෑ සතාට අමාරුයි පොඩ්ඩක් ඒක ඇගේස. එහෙමයි. මේ බලන්න මේ. අර බෙහෙත් දාන බෝතල් නම් තියෙනවා. මේක දාන්න බැරි නෑ. ඔව් කේස් එක තියෙන අර පොඩ්ඩක් සතාට ඉතින් අර ඉඩමදි. ඉඩමදී. නෑ කමන්නේ. ඒ කියන්නේ නෑ. ඔයගොල්ලෝ කිව්වේ පොඩි මේ සතෙක් කියලා. ඔව් මේ මෙයා කිව්වේ හොඳ පොඩි.